ඔයාලා හැමෝම නිරුකුකුන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ පොලොස් සැමුලක්. ඒකේ විශේෂත්වය තමයි මම මේ පොලොස් සැමුල හදන්නේ රයිස් කුකර් එකේ. අපි බලමු දැන් කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි රයිස් කුකර් එකේ රත් වුණාට පස්සේ ඉස්සෙල්ලාම පොල් තෙල් ටික දාගමු. එකට ලුණු සුදු ලුණු ටිකක් කරපිංච ටිකක් දාගමු. දැන් මේකට අපි කුරුඳු පොතු ටිකකුයි එන සාල් ටිකකුයි එකතු කරගමු. හොඳට මේ ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න. දැන් මේ අපි මේ තෙල් එකට 3-5 හැඳි දෙකක් තුනක් හැන්දක් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට ලස්සන පාටක් වෙනකම් බැද ගන්න. ඒ ටික රන්වන් පාට වෙනකම් බැදෙනකම් අපි මේ පොලොස් එකට අවශ්‍ය 3-5 ටික දාගමු. මිරිස් කුඩු හැඳි දෙකක් 3-5 හැඳි 3-4ක් ගම් මිරිස් කුඩු හැන්දක් උළුහාල් ටිකක් සුදු ලුණු තක්කාලි අමු මිරිස් රම්පේ කරපිංචා ගෝරක බිත්ති ටික. ඒ වගේම ලුණු ටිකත් අපි මේකට එකතු කරගන්නවා. ඔයාලා රස අනුව ලුණු එකතු කරගන්න. දැන් මේක හොඳින් අනා ගන්න. දැන් මේ රත්තුණු තෙල් එකට මේ එකතු කරගත්තු 3-5 දැන් පාට වෙලා තියෙන්නේ. දැන් අපි මේකට පොලොස් ටික එකතු කරගමු. කලවම් කරගමු. දැන් අපි මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. මේ පොලොස් ටික වැහෙන ගානට වතුර දාගන්න. මේ ප්‍රමාණයට වතුර ටික දාගෙන දැන් ඔයාලා රයිස් කුකර් එක වහලා කුක් මෝඩ් එකේ තියාගන්න. මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ පොලොස් සැමුල්ල තියෙන විදිහ. මේකේ තව ඉස්ම තියෙනවා. අපි මේ ටික හිඳුනට පස්සේ තමයි අපි පොල් කිරි එකතු කරගන්නේ. අපි මේක තව ටිකක් හොයාගමු. මේ තියෙන විනාඩි 20කට විතර පස්සේ තියෙන විදිහ. දැන් අපි මේකට පොල් කිරි ටික එකතු කරගමු. මේක කලවම් කරලා තව මේක පොඩි වෙලාවක් උයාගන්න. දැන් අපේ පොලොස් එක ඉදිලා තියෙන්නේ. මේ හරියටම විනාඩි 40කට පස්සේ පොලොස් එක තියෙන විදිහ. අපි දැන් මේ ටික භාජනයකට දාගමු. මේ විදිහට දාන්න.
මේ තියෙන්නේ අපි හදාගත්ත පොලොස් සැඹුල් එක. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලලා මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න.